හොඳට ඉර පායලා තිබුණ අවුරුදු දවසේ උදේ පාන්දර අහස තමයි මේ තියෙන්නේ. කොහොමද ඉතින් අවුරුදු? සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ලංකාවේ ජීවත් වෙන අපිට සැනකෙලියක් වගේ දෙයක්නේ. විශේෂ කැවිලි හදනවා, නෑදෑයෝ යාළුවෝ ඔක්කොම එකට එකතු වෙන බොහොම විනෝදයෙන් ගත කරන්න පුළුවන් කාලයක් තමයි සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් මේ පාර අවුරුද්දට කැවිලි සේරම මගේ අතින්ම හදනවා කියලා මම හිතුවා. අන්න එහෙම හිතාගෙන මේ ටිකක් රෑ වෙලා තමයි මේ කැවුම් හදන වැඩේ පටන් ගත්තේ. කොණ්ඩ කැවුම් කෙසේ වෙතත් කොණ්ඩේ නැති කැවුම් වගේ කැවුම් జాතියක් තමයි මම හදලා ඉවර කරේ. කට්ටියම දැන් ඉතින් කියමුකෝ බලන්න පෙනුමෙනුත් මේක රස පාටයි නේද? හැබැයි ඇත්තටම නම් ඔන්න ගොඩක් රසයි කියලා කාපු හැමෝම වගේ කිව්වා. ඊට පස්සේ ඉතින් මම බැස්සා කොකිස් හදන ප්‍රොජෙක්ට් එකට. ඉතින් මට හිතුණා ටිකක් වෙනස් විදිහට කොකිස් හදන්න ඕනේ කියලා මේ පාර. හැමදාම කහපාටම කොකිස් කන එකේ මේ පාර නිල් පාට කොකිස් ටිකක් හදන්න ඕනේ කියලා මට හිතුණා. ඔය තියෙන්නේ මම හදපු නිල් පාට කොකිස්. එතකොට මේ තියෙන්නේ අපේ අවුරුදු කැවිලි මේසේ. ඔයා ඉතින් දන්නවනේ කැවිලි මේසේ පෙන්නකොට මේ වෙනකොට වෙලාව කීය විතර ඇතිද කියලා. මේ පාර ආහාර අනුභවයේ තිබුණේ 6යි ගානකටනේ. ඉතින් උදේම නැගිටලා කිරිබත් හදලා ලෑස්ති වෙලා ඔක්කොම ඉවර වෙලා එළිය වැටුණාට පස්සේ තමයි ඉතින් මේ වීඩියෝස් ටික ගන්නෙ. ඉතින් ඔය තියෙන්නේ අපේ අවුරුදු කැවිලි මේසේ. එතකොට මේ ඉන්නේ අවුරුද්දට රතිඤ්ඤා සද්දෙට බය වෙලා ඉන්න මගේ චූටි බලුරාලා. මෙයා ඉතින් මේ දවස් ටිකේම ගත කරේ මේසේ යට එනවා යනවා. ඉතින් රතිඤ්ඤා ගහන එක ගැන මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඇත්තටම ඒක අපිට විනෝදයි වුණාට මෙයාලා ඒකට හරියට බය වෙනවා. ඊට පස්සේ ඉතින් අපිත් කිරිබත් කාලා අහල පහල ගෙවල් වලට ගෙනියන්න කිරිබත් ටිකක් ලෑස්ති කරගත්තා. මෙන්න මේ විදිහට කැවිලි පිඟන් වලට දාලා අපි ඉතින් තාම හුවමාරු කරගන්නවා. ඕගලන්ගේ පැත්තෙත් මේ චාරිත්‍රය තාම තියෙනවද? අපේ පැත්තේ නම් තාමත් මේක තියෙනවා. ඒ උනාට ඉස්සර තරම් ගොඩක් පිඟන් වලට දාලා හැම ගෙදරකටම අරගෙන යන්නේ නැහැ. චූටි කාලේ මට මතකයි අපි ගෙවල් 10කට 15කට විතර යනවා. දැන් ඇත්තටම මේක ගෙවල් එකකින් දෙකකින් වගේ සීමා වෙලා තියෙනවා. වය වෙලා එන්නේ එළියට එන්නේ එළියට එන්න කන්න. මේ දවස් ටිකේ මිතින් රිකෝට කෑම කවා ගන්න එක නම් ලේසි උනේ නැහැ. වසර නිමාවේ කෝල් මලේ අපහාදුර සරහරි දෙල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහදරතන. ඊට පස්සේ අපි ගියා පන්සලට. පන්සලකට කිව්වට මේක ඇත්තටම රත්තරම් පන්සලක්. පේනවනේ ඔයගලන්ට මේකේ ලස්සන. ඉතින් ඇත්තටම මේකට ඇතුළු වෙන වෙලාවේ හරිම නිස්කලංක හැඟීමක් දැනුණා. මොකද මේ මුළු පන්සලම රත්තරම් පාටින් තමයි පාට කරලා තිබුණේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. සෙනග හිටියේ නැති නිසා හරිම නිස්කලංක බවක් තමයි දැනුනේ. ඉතින් ඔයා සමහර විට මේ පන්සලට ගිහිල්ලා ඇති මීට කලින්. ඉතින් වීඩියෝ එක දකිනකොටම මෙතන කොහෙද කියලා ඔයාට අඳුනගන්න පුළුවන් ඇති එහෙනම්. නොදන්න අය වෙනුවෙන් මම කියන්නම් මේක කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ වේරහැර.
ඉතින් කොළඹ අවට වුණත් මේ වගේ ලස්සන හැංගිච්ච තැන් තියෙනවා. අපි දන්නේ නැති වුණාට මේ වගේ හැංගිච්ච තැන් තවත් ඇති. එහෙම නේද? පන්සලෙන් එළියට ඇවිල්ලා මුලින්ම අපි කරේ මෙන්න මේ එහා පැත්තේ තිබුණ තැඹිලි කඩෙන් කුරුම්බ ගෙඩියක් බිව් එක තමයි අපි කරේ. මම කුරුම්බ ගෙඩියක් ගත්තා. එතකොට අපේ අක්කා කටු අනෝදා ගෙඩියක් බිව්වා. ඉතින් ඊට පස්සේ අපි මේකේ කුරුම්බ ලොඳ ටිකක් කෑවා මෙන්න මෙහෙම. මොකද මේ දවස්වලම රස්නේනේ අවුරුදු කාලේ කියලා කියන්නේ ලංකාවේ ඉර පල්ලහැයින් යන කාලේ. එච්චරට රස්නේ. ඉතින් මේ රස්නෙට හොඳම බීව තමයි තැඹිලි කියලා කියන්නේ. අපි ඉතින් ඔය එක එක කූල් ಜಾති බිව්වට ඇත්තටම ඒවට වඩා ඇඟට හොඳටම හොඳ තැඹිලි ගෙඩියක් බොන එක තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු දවස ගෙවිලා ගියේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් ඉතින් ළමයි අදට vlog එක එච්චරයි. ඕගොල්ලෝ හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබමත් සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.